ඔයාලා ගොඩ දෙනෙක් බලන්න ඇති මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක මේ දවස්වල ගොඩාක් කතා බහට ලක්වුණු වීඩියෝ එකක්. හැබැයි මේ වීඩියෝ එක ගැන යන කමෙන්ට්ස් වලින් සහ ඒ ගැන කතා කරන දේවල් වලින් අපිට තේරුණා මේ වීඩියෝ එකෙන් කියන්න යන දේ ගැන ලොකු අවබෝධයක් ලංකාවේ මිනිස්සුන්ගෙන් ගොඩක් දෙනෙක්ට නැහැ කියලා. අන්න ඒ නිසාම අපි හිතුවා මේ වීඩියෝ එකෙන් කියන්න යන දේ ඔයාලට වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න. අපි හැමෝම දන්න විදිහට මේ ලෝකේ පිරිමි සහ ගෑනු කියලා අපි කාණ්ඩ දෙකකට බෙදනවා. ළමයෙක් ඉපදෙද්දී ඔහු ඉපදෙන්නේ පිරිමි අවයවයක නම් අපි ඔහුට පිරිමි කෙනෙක් කියලා කියනවා. ඔහු ඉපදෙන්නේ ගැහැණු අවයවයක නම් අපි එයාට ගැහැණු කෙනෙක් කියලා කියනවා. මෙන්න මේ ශාරීරිකව අපි ගැහැණු පිරිමි කියලා බෙදන එකට අපි කියනවා බයොලොජිකල් සෙක්ස් කියලා. එතකොට ওই බයොලොජිකල් විදිහට පිරිමි අවයවත් එක්ක පිරිමි කෙනෙක් ඉපදුනොත් අපි ඒ ළමයව පිරිමි කෙනෙක් විදිහට හදනවා. ගැහැණු ළමයෙක් විදිහට ගැහැණු අවයවත් එක්ක ඉපදුනහම අපි යාර ගැහැණු ළමයෙක් විදිහට හදනවා දෙමාපියන් විසින්. කොණ්ඩේ වවනවා, කරාඹු දානවා, ගවුම් අන්දනවා, අන්න ඒ දේවල් කරනවා. ඒ මොකද අපි එහෙම කරන්නේ අර ශාරීරිකව එයා ගැහැණු ළමයෙක් හින්දා. හැබැයි මානසිකව ඒ කියන්නේ යාගේ ඇතුළතින් එයා හිතන්නේ එයාට දැනෙන්නේ ගෑනු ළමයෙක් විදිහට නෙමෙයි පිරිමි ළමයෙක් විදිහට වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔතනදී තමයි ඔයාලට මේක හරියට තේරෙන්නේ නැත්තේ. ඒකට හේතුව ඔයාලට කවදාවත් එහෙම දැනීමක්, එහෙම සිතුවිල්ලක්, එහෙම දෙයක් ඇවිල්ලා නැහැ. හැබැයි ඔක තේරුම් ගන්න මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් මේක බලන ඔයා පිරිමි කෙනෙක් නා. එකපාරම ඔයාගේ ශරීරය ගැහැණු කෙනෙක් බවට පත් වුණා කියලා හිතන්න. එහෙම නැත්නම් ඔයා ගැහැණු කෙනෙක් නම් ඔයා පිරිමි කෙනෙක්ගේ ශරීරයක් වුණා කියලා හිතන්න එකපාරම. අන්න එතකොට ඔයාලට දැනෙන හැඟීම මොකක්ද? ඔයාගෙන් දැන් කවුරු හරි ඇහුවොත් ඔයා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා ඔයා දෙන උත්තරේ මොකක්ද? ඔයාට හිතා ගන්න බෑ නේද ඔයාට දෙන්න ඕන උත්තරේ? අන්න ඒකට තමයි කියන්නේ gender identity එක කියලා. gender identity. ඒ කියන්නේ ඔයාගේ ශාරීරිකව නෙමෙයි ඔයාගේ මනසින් ඔයාට දැනෙන feeling එක, ඔයාගේ ඇතුළාන්තයෙන් ඔයාට දැනෙන්නේ ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන හැඟීම තමයි gender identity එක කියලා කියන්නේ. එතකොට නිකමට හිතන්න ඔයාගේ ශරීරය වෙනස් කෙනෙක්ගේ හැබැයි මනස අනිත් gender එකේ නම් ඔයා කොච්චර ප්‍රශ්නක ඉන්නවද කියලා. අන්න ඒ වගේ ප්‍රශ්න වල ඉන්න මිනිස්සු දහස් ගණනක්, ලක්ෂ ගණනක් මේ ලෝකෙ ඉන්නවා. හරි. එතකොට ඔයාලට කියන්න බෑ මේ ලෝකෙ ඉන්නේ පිරිමි සහ ගෑනු අය විතරයි. මේ ගෑනු එකක් තියාගෙන පිරිමි වෙන්න හදන්නේ, පිරිමි එකක් තියාගෙන ගෑනු වෙන්න හදන්නේ මානසික ලෙඩ්ඩු කියලා කියන්න බෑ. දැන් ඔයාට අර මම කිව්වා වගේ නිකමට තප්පර 10ක් විනාඩියක් හිතලා බලන්න ඔයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම අනිත් ජෙන්ඩර් එකට හැරුණොත් ඔයාගේ මනස වැඩ කරන විදිහයි ඔයා මනසින් අකමැති ශරීරයක් එක්ක ජීවත් වෙනවා. අන්න එහෙම ජීවත් වෙන්න දුන්නොත් වැඩි කාලයක් නෙමේ දවසක් ඔයාගේ මනසේ කොච්චර පීඩනයකින් ඔයා ඉන්නවද? අන්න ඒ වගේ මුළු ජීවිත කාලෙම පීඩනයකින් ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඔන්න ඔය කාරණේ තමයි අන්න අර වටවල වීඩියෝ එකෙන් අපිට කියලා දෙන්න හදන්නේ. ඒකින් අර පිරිමි ළමයා එයාගේ ශාරීරිකව එයා පිරිමි ළමෙක් වුණාට එයාගේ මානසිකව තියෙන එයාගේ ජෙන්ඩර් ඩෙන්ටිටි එක තියෙන්නේ ගැහැණු ළමයෙක්ගේ ඩෙන්ටිටි එක. එතකොට එයාට ඕන ගැහැණු ළමයෙක් විදිහට හිතන්න, ගැහැණු ළමයෙක් විදිහට අඳින්න, ගැහැණු ළමයා කරන වැඩ කරන්න, සෙල්ලම් බඩුත් එක්ක ඉන්න, අන්න ඒ මානසිකත්වයක් තමයි යට තියෙන්නේ. ඉතින් ඒ ළමයාට පිරිමි ඇඳුම් අඳලා පිරිමියෙක් විදිහට එන්න කියලා, පිරිමියෙක් විදිහට සෙල්ලම් කරන්න කියලා කියද්දී ඒ ළමයා කොච්චර මානසික ප්‍රශ්නක එයා ඉන්නවද? අන්න ඒක තමයි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔය ජෙන්ඩර් ඩෙන්ටිටි එක විවිධාකාරයි. අපි ඒකාන්තික පිරිමි කෙනෙක් තියලා අනිත් අනිත් ගෑනු කෙනෙක් තිබ්බොත් ඉරක් මත ඔය ජෙන්ඩර් ඩෙන්ටිටි එක ඔය අතර ඕනම තැනක වෙන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් මම මේ ජෙන්ඩර් දෙකටම අයිති, මම මේ පිරිමි සහ ගෑනු කියන දෙකටම අයිති කියලා. සමහර අයට හිතෙන්න පුළුවන් මම ඔය එකකටවත් නැහැ කියලා. සමහර අයට හිතෙන්න පුළුවන් ඔය අතරතුර ඕනෑම විදිහකට. අපි හිතමු ගැහැණු පිරිමි එක ගමු. ගැහැණු පිරිමි කියන එක තුල ජීව විද්‍යාත්මක වෙනසක් තියෙනවා. ජීව විද්‍යාත්මක වෙනසට අමතරව සංස්කෘතිය සමාජය තුළින් ගැහැණුකම මොකද්ද පිරිමිකම මොකද්ද කියලා එක අර්ථකථනය වෙනවානේ. එතකොට මේ දෙක විතරක් අන්ත දෙකක් විතරක් නෙවෙයි තියෙන්නේ. ඒක අතරමැද අපි ගත්තොත් මේක එක ස්පෙක්ට්‍රම් එකක්. ඒ අනන්‍යතා ස්පෙක්ට්‍රම් එක තුල අපි එක තැන්වල ඉන්න පුළුවන්. ඔයාලා දන්නවද ලෝකෙ මේ සම්බන්ධ විද්‍යාඥයන් විසින් කරපු පරීක්ෂණෙන් ඔප්පු වෙලා තියෙනවා 200කින් එක් අයෙකුට මෙන්න මේ ජෙන්ඩර් ඩෙන්ටිටි එකේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ කියන්නේ අපි අතර ඉන්න ගොඩාක් දෙනෙක්ටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඔයාලා දැන් හිතනවා ඇති ඇයි මෙහෙම වෙන්නේ කියලා. මේකට හේතු විදිහට වෛද්‍යවරුන් විසින් හොයාගෙන තියෙන්නේ ඔයාලගේ ජානවල තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් හෝමෝන් වල තියෙන ප්‍රශ්න, එහෙම නැත්නම් බ්‍රේන් එකේ කියන්නේ මොලේ හැදිලා තියෙන ආකාරයේ තියෙන වෙනස්කම් නිසා. ඒ කියන්නේ වෛද්‍යවරුන් විසින් ඔප්පු කරලා තියෙනවා පිරිමි කෙනෙක් විදිහට ඉපදිලා ගෑනු කෙනෙක් විදිහට හිතන කෙනෙක්ගේ මොළය
ගෑනු කෙනෙක්ගේ මොලේට හා සමානයි කියලා. හරි අපි දැන් බලමු ඔයාලා පටල ගන්න තවත් තැනක්. ඔයාලා මෙන්න මේ ජෙන්ඩර් ඩෙන්ටිටි එක පටලව ගන්නවා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකත් එක්ක. මොකද්ද මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියලා කියන්නේ? සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියලා කියන්නේ කෙනෙක් කාටද ආදරය කරන්නේ? කෙනෙකුට කාගෙනද ලිංගික ආශාවක් ඇති වෙන්නේ? ඒ කියන්නේ රොමැන්ටිකලි සහ සෙක්ෂුවලි කෙනෙක් කාටද ඇට්‍රැක්ට් වෙන්නේ කියන එක තමයි මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකෙන් කියවෙන්නේ. එතකොට මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක ආකාර කීපයක් තියෙනවා. ඔයා හෙටරොසෙක්ෂුවල් වෙන්න පුළුවන්. හෙටරොසෙක්ෂුවල් කියලා කියන්නේ ඔයා පිරිමි කෙනෙක් නම් ආදරය කරන්නේ ගැහැණු කෙනෙකුට, ඔයා ගැහැණු කෙනෙක් නම් ආදරය කරන්නේ සහ ලිංගිකව ආශාව ඇති වෙන්නේ පිරිමි කෙනෙකුට. හැබැයි කෙනෙකුගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක හෝමොසෙක්ෂුවල් වෙන්න පුළුවන්. හෝමොසෙක්ෂුවල් කියලා කියන්නේ ඔයාගේ සමලිංගිකයාට ආදරය කිරීම සහ සෙක්ෂුවලි ඇට්‍රැක්ට් වීම. එතනදි තමයි අපි කියන්නේ අර ලෙස්බියන් හරි එහෙම නැත්නම් ගේ කෙනෙක් හරි කියලා. ඔන්න ඔකට තමයි සිංහලෙන් කියන්නේ සමලිංගික කියලා. හරි. එතකොට ওই කාණ්ඩ දෙකට අමතරව තවත් කට්ටියක් ඉන්නවා බයිසෙක්ෂුවල් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පිරිමින්ටත් ඇට්‍රැක්ට් වෙනවා, ගැහැණුන්ටත් ඇට්‍රැක්ට් වෙනවා. තවත් කොටසක් ඉන්නවා පිරිමින්ටවත් ගැහැණුන්ටවත් කිසිම කෙනෙකුට ආදරයක් හිතෙන්නේ නැති කොටසක්. අපේ සමාජයේ ගොඩ දෙනෙක් ඔයාලටත් දැන් හිතෙනවා ඇති මගෙත් යාළුවෝ මෙන්න මේ වගේ ඉන්නවා කියලා. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඒගොල්ලොන්ට කියනවා ඒසෙක්ෂුවල් කියලා. ඔය සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකේ කැටගරිස් ගොඩාක් තියෙනවා. මම ඒවා දැන් කතා කරන්න යන්නේ නැහැ. දැන් අපි බලමු අර පැටලෙන තැන ජෙන්ඩර් ඩෙන්ටිටි එකයි සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කොහොමද පැටලෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පිරිමි කෙනෙක් විදිහට ඉපදෙනවා ළමෙක්. හැබැයි ආ කාලයක් යද්දි හිතෙනවා එයාට තියෙන සිතුවිලි කියන්නේ එයාගේ ජෙන්ඩර් ඩෙන්ටිටි එක ගැහැණු ළමෙක් කියලා. ඒතොර එයා ගැහැණු ළමෙක් වෙන්න හදනවා පසු කාලීනව. හැබැයි එයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක තියෙන්න පුළුවන් එක්කෝ ගෑනු ළමයට ආදරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමි ළමයට ආදරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙකටම ආදරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙකෙන් එකටවත් නොවෙන්නත් පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ ජෙන්ඩර් ඩෙන්ටිටි එක කියන එකයි සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කියන එකයි දෙකක් කියලා. හරි මම අර මුලින්ම කිව්ව නේද සමහර අය ඉපදෙන්න පුළුවන් බාහිර ලිංගික අවයව පිරිමිද ගෑනුද හරියටම අපිට කියන්න බැරිව අන්න එහෙම ඉපදෙන අයත් ගොඩ දෙනෙක් ඉන්නවා. මේකෙදි වෙන්නේ ඔයාලා හැමෝම දන්නවා අපිට XX කියලා ජානාවොත් ඔයගොල්ලෝ ගෑනු අය වෙනවා, XY කියලා ජානාවොත් ඔයාලගේ පිරිමි අවයව තමයි එන්නේ. හැබැයි XX විදිහටම එන අයට වෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ලිංගික අවයව ගැහැණු විදිහට පිහිටන් නැතුව පිරිමි විදිහට පිහිටනවා. සමහර වෙලාවට ඒ දෙක අතර මැද්දේ ගැහැණුද පිරිමිද කියලා අපිට හරියටම හොයන්න බැරි විදිහට. අන්න ඒ අයට තමයි කියන්නේ disorders in sex development කියලා. ඉතින් මේ අය ලෝකේ ඉන්නවා 2000කට එකක්. හිතන්න කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා. 2000කට එකකට මෙයා පිරිමිද ගැහැණුද කියලා පිටින් බැලලත් අපිට කියන්න බෑ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අර ඇඩ් එකෙන් අපිට ලොකු පණිවිඩයක් දෙන්න හදනවා. අපේ සමාජයේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා ගැන හිතන පතන විදිහේ වෙනසක් විය යුතුයි කියන අදහසක් එකෙන් දෙන්න හදනවා. වඩා අපි විද්‍යාත්මකව දියුණුයි කියලා අපි හිතනවා, සංකල්පීයව දියුණුයි කියලා හිතනවා. ඉතින් ඒ නිසා මේක වෙනස් විය යුතුයි කියන තැන අපි ඉන්නවා. එතකොට සරලව කිව්වොත් ජාතික ජන බලවේගයේ LGBTQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් පවතින නීති රාමුවට අමතරව තව නීති නිර්මාණය විය යුතුයි කියන ස්ථාවරේ ඉන්නවා. නව නීතියක් නෙවෙයි අත වශයෙන්ම මේකේ තියෙන මේ ක්‍රිමිනලයිසේෂන් එක අයින් විය යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් මේක කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. අපි මේක තවත් ඩිස්කස් කරමු. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවනුත් එක්ක මේක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඉතින් මගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.